ඔබ දන්නවද? පැය 36ක් පුරා කිසිවක් අනුභව නොකර සිටීම යනු නිකම්ම බඩගින්නේ සිටීමක් නොවේ. ඒ ඔබේ ශාරීරික මුල සිටම යථා තත්වයට පත් කරන විද්‍යාත්මක ක්‍රියාවලියකි. අද ලෝකීය පුරාම දැඩි කතාබහට ලක්වන මෙම ක්‍රමය මගින් ඔබේ සිරුර තුල සිදුවන විස්මිත වෙනස්කම් ගැන අද අපි කතා කරමු. පළමු වෙන්න හෝමෝන මට්ටම සහ මීදිය දහනය. අප ආහාර ගන්නා සෑම අවස්ථාවකම සිරුරේ ඉන්සියුලින් හෝමෝනය ඉහළයයි. නමුත් ඔබ පැය 36ක් निराහාරව සිටින විට මෙම හෝමෝන මට්ටම අවම මට්ටමකට පහත වෙටේ. එවිට ඔබේ ශාරීරික ශක්තිය ලබා ගැනීමට විකල්ප මාර්ගයක් සොයයි. එහිදී සිරුරේ තැන්පත් වී ඇති අතිරික්ත මේදිය දහනය කර ශක්තිය නිපදවීම ආරම්භ කරයි. බර අඩු කර ගැනීමට බලාපොරොත්තු වන අයට මෙය ඉතා වටිනා අවස්ථාවකි. දෙවන්න සෛල ස්වයංව පිරිසිදු කිරීමේ ක්‍රියාවලිය. මෙය මෙම ක්‍රියාවලියේ ඇති සැබෑම විස්මයයි. මෙය 2016 වසරේ වෛද්‍ය විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය පවා දිනාගත් සොයා ගැනීමකි. මෙහිදී සිදුවන්නේ සිරුරේ ඇති පැරණි, අක්‍රිය සහ රෝගී සෛල කොටස් සිරුර විසින්ම හඳුනාගෙන ඒවා විනාශ කර නැවත ප්‍රතිචක්‍රීකරණය කිරීමයි. මෙය හරියට නිවසක ඇති කුණු කසල ඉවත් කර නිවස අලුත් වෙඩියා කරනවා වැනි වැඩකි. මෙහි ප්‍රතිඵලයක් ලෙස පිළිකා සෛල ඇතිවීමේ අවදානම අඩුවන අතර ප්‍රතිශක්තිකරණය වර්ධනය වේ. දෙවැන්න වර්ධක හෝමෝන ඉහළ යාම. පැය 24 ඉක්මවන විට සිරුරේ ස්වභාවික වර්ධක හෝමෝන නිපදවීම 300 සිට 500 දක්වා ප්‍රමාණයකින් ඉහළ යා හැකියි. මෙම හෝමෝනය මගින් මාංශපේශි පද්ධතිය ආරක්ෂා කිරීම, සමේ රැලිවැටීම පාලනය කර තරුණ පෙනුම රැකදීම සහ ඇටකටු ශක්තිමත් කිරීම සිදු කරයි. සිව්වැන්න මොළයේ ක්‍රියාකාරීත්වය සහ මානසික පැහැදිලි බව. බොහෝ දෙනෙක් සිතන්නේ ආහාර නොමැති විට මොළය අඩපණවන බවයි. නමුත් ඇත්ත එය නොවේ. මෙහිදී සිරුර කීටෝන නිපදවයි. මේවා මොළයට ලැබෙන ඉතා පිරිසිදු සහ කාර්යක්ෂම ඉන්ධනයකි. එමෙන්ම මොළය තුල විශේෂ ප්‍රෝටීන නිපදවීම ඉහළ යන අතර එමගින් නව සෛල වර්ධනයට සහ මතක ශක්තිය වැඩි කිරීමට උපකාරී වේ. මේ නිසා ඔබට වෙනදාට වඩා පැහැදිලි මනසකින් යුතුව වැඩ කිරීමට හැකියාව ලැබේ. පස්වැන්න සීනි මට්ටම පාලනය වීම. දෙවන වර්ගයේ දියවැඩාව ඇති අයට සහ එම අවදානමේ සිටින අයට මෙය කදිම විසඳුමකි. දිගු වේලාවක් निराහාරව සිටීමෙන් සිරුරේ සෛල නැවතත් හෝමෝන වලට සංවේදී වේ. මෙහිදී රුධිරයේ සීනි මට්ටම ස්වභාවිකවම පාලනය වීමට පටන් ගනී. විශේෂ අවධානයට මෙය ඊතා ප්‍රවේශමෙන් කළ යුතුය. ඔබ මීට පෙර මෙය කර නොමැති නම් මුලින්ම පැය 16ක හෝ 18ක කෙටි කාලයකින් ආරම්භ කරන්න. निराහාර කාලය තුල ජලය, සීනි රහිත තේ හෝ කළු කෝපි පමණක් පානය කිරීමට මතක තබා ගන්න. ඔබ ගැබිනිමලක් නම්, දියවැඩාවට ඖෂධ ගන්න අයෙක් නම් හෝ නිද්‍රානික රෝග ඇතනම් අනිවාර්යින්ම මෙය කරන්න පෙර වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි. පැය 36ක් निराහාර කාලය යනු සරලව ආහාර නොගෙන සිටීමක් නොවේ. එය ඔබේ ශරීරය යථා තත්වයට පත් කරන ක්‍රියාවලියකි. නිවැරදිව ක්‍රමවත්ව මෙය සිදු කිරීමෙන් නිරෝගී සහ දීර්ඝායුෂ සහිත ජීවිතයක් ගත කිරීමට ඔබට මඟ පේදෙනු ඇත. මෙම තොරතුරු ඔබේ ජීවිතයට වැදගත් යයි සිතනවා නම් මෙය තවත් කෙනෙකුට දැන ගැනීමට සලස්වන්න. මෙවැනි තොරතුරු තවත් දැන ගැනීමට අප හා එක්වන්න.